ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මාර්තු මාසයේ ට්‍රාන්ස්ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. මෙරට ලක්ෂමය මතුපිට උත්තමනය 100ට ඍණ 1.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වී තිබෙනවා. 2025 පෙබරවාරි මාසයේදී මෙම අගේ වාර්තා වූයේ 100ට ඍණ 3.9ක් ලෙසින්. මාර්තු මාසයේදී ආහාර උද්දමනය 100ට ඍණ 1.1 සිට 0.8 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්දමනය පෙබරවාරි මාසයේදී වාර්තා වුණේ 100ට ඍණ 6.0 සිට 100ට ඍණ 4.1 දක්වා ඉහළ අගයකින්. මේ අතර අවුරුදු උත්සව සමයේ පැවති අඩු එල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය කර තිබුණු ජනන යන්ත්‍රය අද උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා. වර්තමානයේ පවතින ඉහළ බල එල්ලුමට අනුගතව ඒකක 3ම ක්‍රියාත්මක කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා තිබෙනවා. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි ට්‍රාන්ස්ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.